ගොවි ජනපදයක වැඩිපුර දිනුම් දුන්න වාසනාවන්ත ඒජන්ට් කවුද? හස්ති සෛලපුර වැල්ලව. අපි ඇවිල්ලා ඉන්නේ වාසනාවන්ත පුරවරයකට. මේ පුරවරයෙන් ලංකාවේ ප්‍රසිද්ධ ගොවිසත ලොතරැයිය තුලින් 6.84 ලක්ෂයක වාසනාවන්තයෙක් බිහි කරලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ වාසනාවන්ත කවුන්ටරේ කොතනද තියෙන කියන කාරණේ. ඔයාලට පේන මේ මාර්ගයේ කෙලින්ම හිරපිටිය ගණේවත්ත පාර ඒත් එක්කම වැල්ලව නගරයට ආවොත් වැල්ලව ලංකා බැංකුව සතුසත් එක්ක කුරුණෑගල ප්‍රධාන පාර තමා මේ වාසනාවන්ත ලොතරැයි අලවි කවුන්ටරේ පිහිටලා තියෙන්නේ. එන්න යන මාත් එක්ක මේ වාසනාවන්ත ලොතරැයි අලවි කවුලුව වෙත. ඔන්න අපි කිව්වා වගේ වැල්ලව ශාන්තිපිය රණසිංහ මහත්මයාගේ වාසනාවන්ත ලොතරැයි කවුලුව වෙත ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආපුවාම පාරිභෝගිකයන් ලොතරැයි මිලදී ගන්නම ඉන්නවා. මොකෝ මේ හදිස්සියෙම ටිකට් ගන්න? දිනුමක් ගන්න තමයි ඉතින්. හදිස්සියෙන් ටිකට් ගන්න දිනුමක් ගන්න. පාර දිනුම් ඇදලා තියෙනවද? ඔව්. ලක්ෂ 22ක් පැටලා තියෙනවා. ලක්ෂ 1ක් පැටලා තියෙනවා. ලොකු දිනුමක් ගන්න තමයි දැන් try කරන්නේ. ලක්ෂ 22ක් ඇදලා තියෙනවා. ලක්ෂය ඇදලා තියෙනවා. කොහෙන්ද දුන්නේ? මේ කවුන්ටරෙන්මද? ඔව්. සාන්ත ප්‍රීරණසිංහ තමයි. කොහෙන් ගෙනාවක් නැහැ ඉතින් මෙහෙන් තමයි කීයක් හරි තියෙන්නේ. කොහෙන් ගෙනාවක් නැහැ. මෙහෙන් ගත්තොත් තමයි කීයක් හරි තියෙන්නේ. ඉතින් ඊළඟ බලාපොරොත්තුව කොයි වගේ දිනුමක් ගන්නද? කප්රුක ඉතින් කෝටි ගාන තමයි. ඔන්න බලාපොරොත්තුව කප්රුක කෝටි ගාන ගන්න. අපි මේ වාසනාවන්ත මහත්මීන් අලවි සහායිකාව එතුමගෙන් අහලා බලමු කොහොමද මේ කවුන්ටරේ වාසනාවන්තයන් බිහි වෙන්නේ කියන කාරණේ. මේ මහත්මයා කිව්වා වගේම ඒ දිනුම විතරක්ද ලොකු තෑග්ගයක් දීලා තියෙනවද? නෑ අපි ගොවිතැන දුන්න 6.84 ලක්ෂයක්. ඒ විතරක්ද? නෑ මහජන දුන්න 1.46 ලක්ෂයක්. එතකොට ලක්ෂණ දුන්න 81 ලක්ෂයක්. අන්කන දුන්න 51 ලක්ෂයක්. ගොවිසත 6.84 ලක්ෂයෙන් නවතින්නේ නැතුව මහජන සම්පත කෝටිපතියෙක් ලග්න වාසනා හදහන සුපිරි තෑගිලාභිය බිහි කරලා තියෙනවා. අපේ කලින් කතා කරපු පාරිභෝගිකයෙක් කිව්වා 20 ලක්ෂපතියන් බිහි වුණා කියලා. ඒ වගේ දිනුම් තවත් ගොඩක් ගිහින් තියෙනවද? තියෙන 20 ලක්ෂය 25 ලක්ෂය එතකොට ලක්ෂය වුණා 50000 25000 රැයියත් අපි දුන්න සුපිරිදන් සම්පතේ ලක්ෂයක්. ඔන්න එසේ මෙසේ දිනුම් දෙන ඒජන්ට් කෙනෙක් නෙමෙයි මේ ශාන්තපිය රණසිංහ කියන්නේ. ලංකාවේ වැඩිපුරම දිනුම් දෙන මං අර කලින් කිව්වා වගේ හස්ති සෛලපුර ඉන්න වාසනාවන්ත අලවිනියොත් මහත්මයෙක්. ඉතින් මේ වාසනාවන්තයන් බිහි කරන අලවිනියොත් මහත්මයා ගැන ඔබතුමියට අදහසක් කියන්න ඇති. ඇත්තටම ගොඩක් දේවල් කියන්න තියෙනවා දැන්. කාලෙත් එක්ක මට වෙලා මදි මම බින්දුවටම වැටිලා හිටියේ. මේ මහත්තයා ශාන්ත මහත්තයා හින්දා තමයි මම මේ තත්ත්වෙන් අද ඉන්න ඔළුව කෙලින් තියාගෙන මේ අනේක වාරයක් පින් සිද්ධ වෙන මේ මහත්තයාට මම මේ තත්ත්වෙන් අද ඉන්න සලස්වපු එකට. ඉතින් මෙතුමිය කිව්වා වගේ මේ අලවිනියොත් මහත්මයා මනුෂ්‍ය මෙහෙවරක් කරන්න. තමන්ගේ රැකියාවට එහා ගිහින් බින්දුවෙන් පටන් ගත්ත ජීවිත තවත් වාසනාවන්තයන් කරනවා. මෙතුමිය විතරක් නෙමෙයි තව ගෝලයන් ගොඩ දෙනෙක් වාසනාවන්තයන් කරනවා වගේම එයාලගේ රැකියාවත් එක්ක ජීවිතේ උසස් කරන වාසනාවන්ත අලවිනියොත් මහත්මයෙක්. මේ කවුන්ටරේට ඕන කෙනෙක්ට කීයේ ඉඳන් කීයේ වෙනකන් ටිකට් ගන්න පුළුවන්ද? සාමාන්‍ය මං උදේ 7 වෙද්දී එනවා මෙතෙන්ට. 6 විතර එනකන් ඉන්නවා. දැන් කලින් ඉවරනොත් යනවා. ගොඩක් ඕඩර් කළා තමයි ටිකට් ඉල්ලන්නේ. ටිකට් 100 200 ගන්න අය ඉන්නවා ගොඩක්. ඒ විදිහට තමයි තියෙන්නේ. ඔන්න මෙතුමිය කිව්වා වගේ උදෑසන 7 ඉඳන් හවස 6 වෙනකන් ලොතරැයි මිලදී ගන්න පුළුවන්. අපි නම්බර් එක දාන්නම්. ඕනේ වෙලාවක කෝල් කරලා ටිකට් ඕඩර් කරලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ හැම දිනුමක් දෙන අතරේ ඊළඟ බලාපොරොත්තුව කොහමද? කප්රුක කෝටි 62 ගන්න තමයි. සාන්ත මහත්තයාගෙන් මේ වැටෙන්න කියලා තමයි. ඔන්න හස්ති සෛලපුර ඇතුගල් පුරට ලංකාවේ ලොකුම ජයමල්ල කප්රුක තුලින් ලබා දීම තමයි එතුමගේ ප්‍රාර්ථනාව. කෝටි 62 කප්රුක වැල්ලවට ගේද්දී අර කවුද එන්නේ? මෙන්න මේ වගේ ඔයාලා ලොතරැයි අලවි කරන තැනත් මුළු ලංකාවටම ප්‍රචාරය කරගන්නවත් කැමතිද? එහෙනම් මේ තිරේ දිස්සන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න ලොටරි ශ්‍රී ලංකා අපි සූදානම්. ඒ ගැන මුළු ලංකාවටම කියන්න.